අලුත්ම තොරතුරු දැනගන්න ගොසිප් විත් හිමාපිව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඉතිං ප්‍රවීණ සිනමා නිලි පියුලා ඩයස් කරුණාරත්න කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්. ඉතිං පහුගිය දවස්වල සමාජ මාධ්‍ය තුළ මෑගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන බොහෝ සෙයින් සංසරණය වුණා. ඒ වගේම ගොඩක් අය මේ සිනමා නිලිය ගැන කතා බහට ලක් වුණා. ඉතින් මේකට හේතුව තමයි පහුගිය ජනවාරි 21 වෙනිදා ඇගේ 80 වෙනි ජන්මදිනය තිබ්බා. ඉතින් මේ අවුරුදු 80ක් වන මේ නිලියගේ ජන්මදිනයේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප තමයි මේ විදියට සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් ජනප්‍රියට සහ කතා බහට ලක් වුණේ. ඉතින් මේකට හේතුව තමයි ඉතින් මෑගේ අවුරුදු 80ක් වුණත් මෑගේ පෙනුම ලස්සන ඒ වගේම ශරීරේ මේන්ටේන් කරන විදිහ ඉතින් මේ හැම දෙයක් ගැනම බොහෝ විදිහට කට්ටිය කතා වුණා. ඉතින් මේ විදිහට තමයි මේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ගොඩක් අය මේක AI ෆොටෝස් ඒ වගේම AI වීඩියෝස් කියලා තිබ්බා. ඉතින් කොහොම නමුත් ඇත්තටම මේක AI වලින් හදපු නිර්මාණය කරපු දේවල් නෙමෙයි. මේක ඇත්තටම මෑගේ ලස්සන මෙයාගේ සුන්දරත්වය ඉතින් ඇය වෙනුවෙන් කාලය දීලා ඇයව ලස්සනට තියාගන්න විදිහ. ඉතින් අවුරුදු 80ක් නෙමෙයි ඇත්තටම අවුරුදු 40ක්වත් කියන්න බැරි තරම් ඇය ගොඩක් ලස්සනයි කියලා ඇයගේ ප්‍රේක්ෂකයින් කතා කරලා තිබ්බා. ඉතින් කොහොම හරි මේ වීඩියෝ වලට සහ මේ ෆොටෝස් වලට ගොඩක් අය ඒගොල්ලන්ගේ අදහස් දක්වලා තිබ්බා. අපි ඒ අදහස් කිහිපයක් බලමු. චිත්‍රපටි කීපයක පමණක් රඟපාපු ඇය ගැන තොරතුරක් නැතුව හිටියේ. ඇයට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව පතමි. දුලීකා මම බැලුවේ ඉස්කෝලේ යන කාලේ. විජේ සුමන එඩී හිටිය මතකයි. සුබ උපන්දිනයක් පියුලා 80ක් කියන්නේ වයසක්ද නංගි කිව්වලු. age is just a number aren't you? ඔය ඉන්නේ කෑල්ල වගේ ඒ කාලේ වගේම තවමත් ලස්සනයි. දෙවිදුඩ ස්තුති වේවා. දකින්න ආසයි නැවතත් ඔබව රිදී තිරේ හෝ ටෙලි සිනමාවේ. ජය සුව සතුට ජේසු පිහිට පතනවා මම ඔබට. ඉතින් ඔන්න ඔය විදිහට ගොඩාක් අය ඒගොල්ලන්ගේ අදහස් ආදරේ ඒ වගේම ආශිර්වාද එක් කරලා තිබ්බා. ඉතින් අවුරුදු 80ක් වුණාට ඇයගේ ලස්සනට ගොඩක් අය මවිත වෙලා තිබ්බා. ඉතින් ওই විදිහට තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් ගැන. ඉතින් ඇයගේ නම ප්‍රවීණ රංගන ශිල්පිනී බියුලා ඩයස් කරුණාරත්න. ඉතින් ඔයගලන්ට ඉස්සරහටත් මේ වගේ තොරතුරු දැනගන්න පුළුවන්. රටේ ලෝකේ ගොඩක් අය කතා වෙන දේවල් සහ ගොඩක් අය ආදරය කරන හැම දෙයක් ගැනම ඔයගලන්ට gossip with හිමාපෙන් දැනගන්න පුළුවන්. ඉතින් දැන්ම පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා දැන්ම channel එක subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අය පාරක් අලුත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙනකන් හැම දිනාටම සුබ දවසක් වේවා.